දැන් කොහෙද නංගිගේ සර්පයා ඉන්නේ? සර්පයා කොහෙද ඉන්නේ? මතක් කරන්න කොහෙද ඉන්නේ කියලා. නංගිට දෂ්ට කරන සර්පයා කොහෙද ඉන්නේ? කියන්නකෝ. නංගි ගාවෙන් ඉන්න දෙනවා. හැබැයි නංගිගේ ඇඟෙන් අයින් වෙන්න ඕන. මම අයින් වෙන්න නංගිට කරදර දෙන්නේ නැත්තම්. මම නංගිලා දෙන්නම ආරක්ෂා නංගිලා දෙන්නේ. මගේ තාත්තා ඔක්කොම මම ආරක්ෂා කරනවා. ඔය ඇඟට එන්නේ නැතුව ළඟ ඉඳලා ආරක්ෂා කරන්නේ. මේ ආවේ ඇයි දන්නවද? කරදරයක් මේ දරුවා. නංගි මද්ද නංගි මං ඉන්නට නංගි ආස කෑමක් දෙන්න ඒකත් එක දුන්නේ කෑම. ඒකේ පෙරේට උඩ ගිල්ලනේ. ඒක උඩ තිබ්බනම් නංගි මැරිලා මං ගියා වගේ මම කයි අඩුවායින් ගිහිල්ලා ඉකි. ඒකයි මම නැද්ද මම ආදරේ නැද්ද මම කරන් සතුටට ආදරේ තාමත් ආදරේ. දැන් වෙන තැනක යනවා නම් පින් දෙන්න ඕනද? මට පින් ඕනේ මට පින් තියෙන නංගි දෙනවා. නංගි වේ පවා දීලා දෙන්නේ. හැමදේම දෙනවා. ඉතින් එහෙනම් ඇඟෙන් අයින් වෙන්න ඕන. ඇඟෙන් අයින් වෙනවද? මම අයින් වෙනවා. මම නංගිට ළමයි ගන්නවා. මම ලොකුණන්ගේ බලලා ආවේ ළඟදී ගිහිල්ලා. දැන් අයින් වෙනවා කියලා කියනවා. මම අයින් වෙනවා. Tapi aku udah pada baca dari desa dari aku udah baca. Ewan nggak ada pada baca, aku udah baca dari mama mata kaya mata itu mah siapa jadi mama itu nama satu loa silim silim dalam dalam saya pada baca itu nama balas sakti lah. Aku udah pada baca dari mama balas sakti baru aku udah pada baca dari mama selama itu nama Vishwa sakti aku udah pada baca dari desa dari mama itu nama siapa dari nama yang termantar sakti aku udah baca dari mama sila lu mah sakti aku udah baca dari desa dari mama aku udah baca dari. Ewan nggak ada aku udah baca dari. Aku nama sakti aku udah baca mah ada nama silim udah pada baca dari nama sudah baca nama sar dari balas sakti Memang mana? Padahal kali yang mah sakti balas kuda baca dari mama kalau sakti dari mama dari muda sakti dari kuda baca dari mama kuda baca dari yang termantar balas sakti kuda baca dari ini nak pada uang yang putih ngando kan ini kan dalam ini putih atau dia kan Allah nanti
Ay kuda wada cetak. Parang aing menda. Betul kuna mana aing minde paapte. ඉස්සරහ ඉන්න පාළු අයින් වෙන්න. අයින් එන්නකෝ කිව්වම Ay kuda wada cetak kuna mana betul kuna. චූටි. මෙන්න හොඳ නෑ ඒකයි කියන්නේ ඔය කෙල්ල ගන්න පස්සට. හරි ඔහොම ඉන්න දෙන්න. යන්නකෝ ළමයා කිව්වම ඔයා බොරු කියනවද කියලා කොහොමද අපි දන්නේ යන්නම් කියලා කිව්වට බෑනේ දැන් යන්න ඕන. දැන් යන්න. හා. දැන් යනවා කියලා අපි කොහොමද දැනගන්නේ? ලකුණු තියානේ යන්න පුළුවන්ද? ලකුණු තියානේ යන්න පුළුවන්ද? අයින් වෙන්න බෑ ඔය ළමයි ගන්නවනේ. දැන් ඔයා යනවා කියලා මම පිළිගන්න. නේද? දැන් කාරි ගන්නව පිළිගන්නවා. ඔයා යනවා කියලා. ඔයාට ලකුණු තියානේ යන්න පුළුවන්ද? අමනින්ද? ඒකට අවසරයි. ඕන කට්ටිය මේ විශ්වයේ ඔක්කොම ඉන්න බූටෝ බේටෝ පිසාරි බඩ හැමෝම ඉන්නවා හැම ගෙවල් වල ඉන්නවා මුළු වල ඉන්නවා අපි කරදර කරන්න නැහැ නේ පුතේ. ඇඟවල වලට එන්න එපා කියලා විතරයි කියන්නේ. දැන් යනවා කියන කොහොමද මම පිළිගන්නේ? කොහොමද ලකුණු තියාගෙන යන්න පුළුවන්ද? ඈ? නැගිටින්න මොනවද කල්පනා කරන්නේ දොර වහන්න වෙනවා පුතේ. මේක තමයි මේක වැඩ කරන්න බැරි වෙන්නේ. නැගිටින්න. අපි ඒක කුඩපට් යතරන් ගම. යනවා කියලා යන්න පුළුවන්ද? එහෙනම් මේ ගහක අත්තක් කඩාගෙන යන්න පුළුවන්ද? මට එච්චර හරියක් බලයක් නැහැ මම ඉන්නාත් හ්ම්. මට එච්චර නෑ මම ගොඩක් බලන්නේ හා නේද? ඒක ලොකු ශක්තියක් නැතුණා ඒ නෙමෙයි දකුණට වගේ දෙන්නේ. මම